අයිබෝන් සියලු දෙනාටම මම අද ඔයාලට මගේ පළවෙනි ෆිල්ම් රිව්යු එක විදිහට අරගෙන එන්නේ 20යි 25 වර්ෂයේ අගභාගයේ නිකුත් වූ 8.2ක IMDb අගයක් වාර්තා කර සිරායි කියන ක්‍රයිම් ඩ්‍රාමා මලයාලම් මූවි එක. මම මේ මූවි එක තෝරගන්න හේතු වුණේ ආරම්භය සිට අවසානය දක්වා කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් නිසයි. සමාජයෙන් එල්ලවන එක පීඩන හමුවේ අසරණ වන අතිශය සංවේදී ප්‍රේම කතාවක් වටයි මේ ෆිල්ම් එක දිගෑරෙන්නේ. ඒ වගේම විවිධ නීතිමය රාමුවන් යටතේ සමාජයට සාධාරණ ඉටු කිරීමට උත්සාහ දරන පොලිස් නිලධාරියෙක් තම රාජකාරිය පවා දෙවැනි තැනට තමා ආදරය වෙනුවෙන් පෙනී සිටින ලස්සන මූවී එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. වැඩි කතාබහක් නැතුව අපි යමු මගේ පළවෙනි ෆිල්ම් රිවිව් එක බලන්න. මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් ඒකට like එකකුත් දාලා පුංචි සහයෝගයක් ලබා දෙන්න කියලා. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ 2003 වර්ෂයේ ඉන්දියාවේ ගුන්ටු කියන ප්‍රදේශයේ සිදුවන සිදුවීමක්. මෙහිදී පොලිස් නිලධාරීන් කීප දෙනෙක් විසින් සිරකරුවෙකු බස් රථයක් මගින් අරගෙන යන්න සූදානම් වෙනවා. මෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂකයා වන්නේ ශ්‍රීනිවාස් කියන නිලධාරියයි. මෙහෙම අරන් යන්නේ දරුණු ගණයේ අපරාධ රැසකට උසාවියේ නඩු තියෙන පුද්ගලයෙක්වයි. ඒ වගේම තමයි මේ විදිහේ දරුණු ගණයේ අපරාධ කරපු අපරාධකරුවන් වුවත් උසාවියට අරගෙන යන්නේ සාමාන්‍ය මිනිසුන් ප්‍රවාහනය කරන බස් රථවලයි. පොලිස් පරීක්ෂක ශ්‍රී නිවාස් බස් රථයට නගින අවස්ථාවේදී අනෙක් නිලධාරීන් අපරාධකරුන්ට මාංචු දමා ඔහුගේ ළඟින් වාඩි වෙලා ඉන්නවා. බස් රථේ ගමන් කිරීමට සූදානම් වන අවස්ථාවේ ශ්‍රීනිවාස් බස් රථයට ගොඩ වෙනවා. ඒත් එක්කම අපරාධකරු අසල වාඩි වී සිටි පොලිස් නිලධාරියා නැගිට ශ්‍රීනිවාස්ට වාඩි වීම සඳහා ඉඩ ලබා දෙනවා. කවුරුත් නොහිතපු විදිහට එක නිමේෂයකින් සියල්ල වෙනස් වෙනවා. බස් රථේ පිටත් වෙන්න හදද්දිම නොහිතූ විදිහට ජනේලයෙන් මිරිස් කුඩු මිශ්‍ර වතුර ප්‍රහාරයක් ශ්‍රීනිවාස්ගේ මුහුණ දෙසට එල්ල වෙනවා. ඒත් එක්කම බස් රථයෙන් නැගපු මේ කණ්ඩායම දිගින් දිගටම අනෙකුත් නිලධාරීන්ට සහ ශ්‍රීනිවාස්ට මිරිස් කුඩු මිශ්‍ර ජලය දිගටම එල්ල කරනවා. අවසානයේදී ඔවුන්ගේ ඉලක්කය වන මේ දරුණු ගණයේ අපරාධකරු නිදහස් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. රථයකින් පලා යාමට උත්සාහ කරන අවස්ථාවේ අපරාධකරුගේ හිස පසාරු කරගෙන යන්න ශ්‍රීනිවාස් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙඩි ප්‍රහාරයෙන් අපරාධකරු එතැනම මරණයට පත් වෙනවා. මේ සීන් එකෙන් පස්සේ අපිට පෙනෙන්නේ ශ්‍රීනිවාස් සේවය කරන පොලිස් ස්ථානයයි. එතන සිද්ධ වෙන යන දේ නම් එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. ශ්‍රීනිවාස් සහ ඔහු සමග සිටි අනෙකුත් පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විනය පරීක්ෂණයක් තියන්න සූදානම් කරලා තියෙනවා. මේ විනය පරීක්ෂණය නිසා ශ්‍රීනිවාස සහ අනෙකුත් නිලධාරීන්ව බාරව ඉන්න පොලිස් ස්ථානයේ උසස් නිලධාරියන්ට ලොකු පීඩනයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් එල්ල වෙනවා. එහෙම එල්ල වෙන පීඩනය ශ්‍රීනිවාස සහ අනෙකුත් පොලිස් නිලධාරීන් මත තමයි පැටවෙන්නේ. මේ අතර විනය පරීක්ෂණයේ කැඳවීමට නැත්නම් විනය පරීක්ෂණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙක් පොලිස් ස්ථානයට පැමිණෙනවා. මෙම නිලධාරීන් පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර ශ්‍රීනිවාස අනෙක් පොලිස් නිලධාරීන් භාරව සිටින ඉහළ පොලිස් නිලධාරියා පවසන්නේ උඹලා සේරම එකම විදිහට උත්තර නොදුන්නොත් ආයෙත් මෙහි වැඩ කරන්න වෙන්නේ නැහැ. සේරටම හිර යන්න තමයි වෙන්නේ කියලා. ඒ වගේම ඔහු කියනවා මට තව මාස 8යි පෙන්ෂන් යන්න තියෙන්නේ. උඹලා මට ඒක නැති කරන්න හදන්න එපා. ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් එක එක්කෙනාගෙන් ප්‍රශ්න කිරීම සිදු වෙනවා. පරීක්ෂණ මණ්ඩලයේ ඉහළින්ම නිලධාරිනියක් ශ්‍රීනිවාස්ගෙන් අහන්නේ වෙඩි තියද්දී අපරාධකරු කොච්චර දුරකින්ද හිටියේ. ඇයි ජනාකීර්ණ ප්‍රදේශයක මෙහෙම වෙඩි තිබ්බේ? කාගෙන් ආපු නියෝගයක්ද කියලා මේ නිලධාරිය ප්‍රශ්න කරනවා. ඒ වගේම මෙතන සාමාන්‍ය ජනතාව ගොඩක් ගැවසෙන තැනක්. එහෙම තැනක මේ විදිහට වෙඩි තියන කාටවත් අයිතියක් නැහැ. මේ නිලධාරියා තදින්ම ශ්‍රීනිවාස්ට කියනවා. මේ සියල්ලටම පිළිතුරු ලබා දෙමින් ශ්‍රීනිවාස් කියන්නේ මැඩම් මම වෙඩි තියෙන වෙලාවේ මීටර් 100ක් වගේ දුරින් තමයි මේ අපරාධකාරයා හිටියේ. සමාජයට ලොකු පිළිලයක් වෙලා තිබ්බ මේ අපරාධකාරයා පැනලා ගියොත් ආයෙත් අල්ලගන්න වෙන්නේ නැති නිසා තමයි මම වෙඩි තිබ්බේ. අනික මැඩම් මේ තුවක්කු තියෙන්නේ ඕනෑම වෙලාවක පත්තු වෙන්න නේද? අපේ ආත්ම ආරක්ෂාවට මම මේ දේ කළා. ඒ වගේම මැඩම් මගේ ඉලක්කය කවදාවත්ම වැරදිලා නැහැ. අපරාධකාරයා මීටර් 100කට වඩා දුරින් හිටියත් මට පුළුවන් ඉලක්කයට වෙඩි තියන්න. අනික මේ අපරාධකාරයා සාමාන්‍ය අපරාධකාරයෙක් නෙමෙයි. ස්ත්‍රී දූෂණ, නඩු මිනිමැරුම්, නඩු කීපයක්ම තියෙන කෙනෙක්. ඉතින් කොහොමද පැනලා යද්දි බලාගෙන ඉන්නේ? ශ්‍රීනිවාස් මේ විදිහට කියද්දි පරීක්ෂක නිලධාරිය ටිකක් සැරෙන් අහනවා. ඒවට දඬුවම් දෙන්න තමයි උසාවිය තියෙන්නේ. මහපාරෙන් මරලා දාලා ඒවට දඬුවම් දෙන්න බෑ. ඒ වගේම ඔයාලට තුවක්කු තිබ්බේ පළියට ඕන වෙලාවට වෙඩි තියන්න අවසර දීලත් නැහැ. ඊළඟ සිද්ධියෙන් අපිට පෙනෙන්නේ මේ සිදුවීම නිසා ශ්‍රීනිවාස සිදුවන තවත් විරෝධයක්. ඒක හැබැයි තමන්ගේම ෆැමිලි එක පැත්තෙන් තමයි එන්නේ. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි ශ්‍රීනිවාස්ගේ බිරිඳගෙන්.
බිරිඳ මේරිගෙන්. ඇය පොලිස් නිලධාරිනියක්. ඇයත් මේ වෙඩි තැබීම ගැන කතා කරද්දී ශ්‍රීනිවාස්ගේ පැත්ත අරගන්නේ නැහැ. ඇයත් කියන්නේ ඒ වෙලාවේ කලබල වෙලා ගත්ත තීරණය සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ශ්‍රීනිවාස් නම් ඉන්නේ මුලින් ඉඳපු ස්ථාවරෙමයි. කොහොම හරි ශ්‍රීනිවාස් එදා ගෙදර යන්නේ යාළුවොත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකකුත් අරගෙන. ඒ මොහොතේ මේරි එයාගේ දුවයි නිදාගෙන ඉන්න ඇඳට වෙලා ඉන්නවා. දුවට ඒ වෙද්දි නිින්ද ගිහින් තිබුණත් මේට නම් නිින්ද ගිහින් තිබුණේ නැහැ. ඇයි කල්පනා කරමින් ඉන්නේ කරපු දේ ගැනයි. මේ සිද්ධිය නිසා මේරි ශ්‍රීනිවාස් එක්ක තරහෙන් තමයි ඉන්නේ. ඔය අතර ශ්‍රීනිවාස යටතේ ඉන්න නිලධාරියෙක්ට හදිස්සියෙම නිවාඩු යන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඒ නිලධාරියාට උසාවියට සිරකරුවන් රැගෙන යාමට අදාළ රාජකාරිය පැවරලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් ඉන්න උසස් නිලධාරියා නිවාඩු අනුමත කළා නැහැ. ඒ ගැන දැනගත්තු ශ්‍රීනිවාස් තමන් යටතේ ඉන්න ඒ නිලධාරියාගේ නිවාඩු ලබා ගැනීම සඳහා නිවාඩු අනුමත කරන උසස් නිලධාරියාට කතා කරනවා. ඒ නිලධාරියා කියන්නේ එහෙම නිවාඩු දෙන්න විදිහක් නැහැ. මෙයාට පැවරලා තියෙන රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක්. ඒක අහපු ශ්‍රීනිවාස් කියනවා මම එයා වෙනුවෙන් මේ රාජකාරිය කරන්නම් නිලධාරියාට නිවාඩු ලබා දෙන සර්. අන්තිමට ශ්‍රීනිවාස් කියපු විදිහට ඔහු යටතේ ඉන්න නිලධාරියාගේ රාජකාරියෙහි වගකීම බාර ගන්නවා. එතෙන්දී ඔහුට කරන්න පැවරුණු රාජකාරිය තමයි සිරමැදිරියක සිටින සිරකරුවෙකුට උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන යාම. ශ්‍රීනිවාස් ඒක නුපුරුදු දෙයක් නෙවෙයි. ඔහු ඒ රාජකාරිය සඳහා ඔහු සමග මුරලි සහ පණ්ඩු කියන නිලධාරීන් දෙදෙනාත් එකතු වෙනවා. ඔවුන් දෙදෙනා ශ්‍රීනිවාස යටතේ වැඩ කරන නිලධාරීන් දෙන්නෙක් ඔවුන් සිරකරුව රැගෙන යන්න තියෙන උසාවිය වන්නේ කර්නූල් උසාවිය. මේ තුන්දෙනාම සිරමැදිරිය වෙත යන්නේ කොයි වගේ සිරකරුවෙක් ලැබෙයිද කියන දෙගිඩියාවෙන් කොහොම හරි හිතුවා වගේ ටික වෙලාවක් යද්දි මේ ගුප්ත බයාදු සිරකරුවෙක් තමයි මේ තුන්දෙනාට හම්බෙන්නේ. සිරකරුගේ නම අබ්දුල්, ශ්‍රීනිවාස ඇතුළු නිලධාරීන් අබ්දුල්ලා සිරමැදිරියකින් එළියට අරගෙන යන්නේ සුපුරුදු පරිදි බස් රථයකින් ඔහුව කර්නූල් උසාවියට රැගෙන යාමටයි. කොහොම හරි මේ කට්ටිය බස් නැවතුමට ආවත් කර්නූල් වලට යන්න බස් රථයක් නැති නිසා බස් එකක් එනකන් රෑ කෑම ගන්න මේ අය තීරණය කරනවා. එතෙන්දී මුරලි සහ පණ්ඩු වෙනමම කෑම ගන්න ශ්‍රීනිවාස්ගෙන් අවසර ගන්නවා. ඒ මොකද මේ දෙන්නට රෑට පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාන්න ඕන නිසායි. හැබැයි ශ්‍රීනිවාස් රාජකාරිය අකුරටම ඉටු කරන නිසා අබ්දුල්ල රැගෙන ඔහු රෑ කෑම ගන්න යනවා. කෑම ගන්න වෙලාවේදී අපිට පේන්නේ අබ්දුල් ටිකක් බය අඩු ගතියෙන් වටපිට බලනවා. ඒ වගේම යම්මම් අවස්ථාවලදී ශ්‍රීනිවාස්ට සැක හිතෙනවා අබ්දුල් තමන්ගෙන් මිදිලා පලා යයි කියලා. කෑම අරගෙන අවසානයේ බස් රථයට නැගින මේ අය අබ්දුල්ට මාංචු දානවා. මුරලි පණ්ඩු සහ ශ්‍රීනිවාස් බස් එකේ නිදාගෙන ගියත් අබ්දුල්ට නිින්ද යන්නේ නැහැ. ඒ ගැන සැරින් සැරේ ශ්‍රීනිවාස් අබ්දුල්ගෙන් ඇහුවත් හරියටම උත්තරයක් නම් අබ්දුල්ගෙන් ලැබෙන්නේ නැහැ. කොහොම හරි ටික දුරක් යද්දී අබ්දුල් අරුම පුදුම ඉල්ලීමක් ශ්‍රීනිවාස්ගෙන් ඉල්ලනවා. ඒ තමයි තමන් උසාවියට ඉදිරිපත් කරද්දී මාංචු නැතිව ඉදිරිපත් කරන්න කියන එක. ඒ ගැන කියද්දිම ශ්‍රීනිවාස් ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද අබ්දුල් කියන්නේ මිනිමැරුම් චෝදනා තියෙන සිරකරුවෙක් නිසායි. ඒ වෙලාවේ තමයි අබ්දුල්ට තමන්ගේ අතීත කාලය මතක් වෙන්නේ. මීට අවුරුදු 6කට කලින් අබ්දුල් තමන්ගේ ගම්බදව ජීවත් වන සුන්දර තරුණෙක්. ඔහු ගමේ සිල්ලර කඩේ තමයි කරන්නේ. ඒ තමන්ගේ පවුලෙන් අබ්දුල්ට ලැබුණු දෙයක්. අබ්දුල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නම තමයි කලා යාරසි. ඇයට ආදරයට කියන්නේ කලා කියලා. ඇය ගොඩක් ලස්සන තරුණියක්. ඒ වගේම අබ්දුල්ට ගොඩක් ලෙන්ගතුයි. මේ දෙන්න ගමේ හැමෝටම හොරෙන් තමයි එකිනෙකාට ආදරය කරන්නේ. ඒ ආදරය ඒ දෙන්නගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණු දෙයක්. අබ්දුල් සිල්ලර කඩයක් කරනවට අමතරව ගමේ ඉන්න ෆිල්ම් බලන්න ආස අයට තමන්ගේ ළඟ තියෙන ටීවී එක තැන් තැන් වලට අරන් ගිහලා ෆිල්ම් පෙන්වන එකත් කරනවා. මේ දේ ගොඩක්ම අබ්දුල් කරන්නේ ඔහුගේ පෙම්වතිය වන කලාවේ තැනට ගෙන්න ගන්න තියෙන උවමනාව නිසායි. එක දවසක් මේ විදිහට අබ්දුල් ෆිල්ම් එකක් පෙන්වන්න එක ගෙදරකට යනවා. ඒ ගෙදර එදා ඉන්නේ කොල්ල සෙට් එකක්. අබ්දුල් වෙනද වගේම අරන් යන ෆිල්ම් සෙට් එක එතනට අරගෙන යනවා. ඒත් එතන ඉන්න අය කියන්නේ මේ ෆිල්ම් වැඩක් නැහැ. අපි කියන ෆිල්ම් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කියලා. එතන ඉන්න කොල්ල සෙට් එකම ගොඩක් ඇබ්බැහි වෙලා තියෙන අසභ්‍ය චිත්‍රපටි බලන්න. ඒවා ඉල්ලලා අබ්දුල්ට බර කළත් අබ්දුල් ඒ වගේ ෆිල්ම් එයා ගාව නැහැ කියලා කියනවා. එක පුද්ගලයෙක් කේන්තියෙන් අබ්දුල්ට පාරක් ගහනවා. ගහලා ඌ කියනවා උඹට හැම නාඩගමක්ම අපි දන්නවා. උඹට ආයේ මේ ගමේ ෆිල්ම් පෙන්වන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම උඹට ගමේ ඉන්න තියෙන එකත් නැති කරනවා. මේ අබ්දුල් තර්ජනය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි. කලාගේ අක්ක බැඳලා ඉන්න මිනිස්සයා. එතනට යන අබ්දුල් මේ හැම දෙයක්ම කලාට කියනවා. එතකොට කලා අබ්දුල්ට කියනවා ඒ මිනිස්සයා හරිම වදයක්. අපේ අක්කට හැමදාම බීගෙන ඇවිල්ලා තඩි බානවා. එක දවසක් අක්කට කරදර කරනවා බලන් ඉන්න බැරිම තැන කලා මස්සිනායක පොර බදනවා. ඒ තමන්ගේ අක්කව බේරගන්න. කලාව හම්බෙන්නේ හැමදාමෙන් අබ්දුල්ට මේ දේ හම්බෙන් වගේ දකින්න ලැබෙනවා. මේක බලන් ඉන්න බැරිම තැන අබ්දුල් කලාගේ මස්සිනාට පහර දෙන්න උත්සාහ කරනවා. එතකොටම කලාගේ මස්සිනාව ඌට පාරක් එල්ල කරනවා. ඒ ගහපු පාර නිසා අබ්දුල්ගේ ඔළුව පැලිලා ලේ එන්න ගන්නවා.
ඒ අමාරුවත් එක්ක අබ්දුල් තමන්ගේ ගෙදරට යන්න පිටත් වෙනවා. එහිදී අබ්දුල්ගේ අම්මා මේ තුවාලේ දැකලා මේක කරපු කලාගේ මස්සිනා හොයාගෙන යන්නේ තමන්ගේ පුතාට කරපු දේ ගැන අහන්නයි. එතෙන්දී ඇති වෙන බහිම්බස් වීමත් එක්ක ආයෙත් අබ්දුල් සහ මේ පුද්ගලයා අතර රණ්ඩුවක් ඇති වෙනවා. මේ හැම දෙයක්ම අබ්දුල්ගේ කලාගේ ආදරයට යම් යම් බලපෑමක් එල්ල වෙන්න පටන් ගන්නවා. කලා මේ හැම දෙයක් ගැනම සමාව ගන්න අබ්දුල්ලා හම්බෙන්න එනවා. එතෙන්දී කලා ගොඩක් බැගෑපත් විල්ලන්නේ තමන්ව අමතක කරන්න එපා කියලා. මේ සීන් එක කට් කරලා අපි වර්තමාන සිද්ධියකට එක් කරගෙන යනවා. එතෙන්දී අබ්දුල් එක්කගෙන යන බස් එක ගොඩක් දුර ගමනක් යන නිසා තේ බොන්න විනාඩි 10කට ආයෙත් එක් ස්ථානයක නවත්තනවා. එතෙන්දී අබ්දුල් දාලා තියෙන එක මාංචු කුට්ටමක් ගලවලා ඔහුත් සමග නිලධාරීන් තුන්දෙනා බස් එකෙන් බහිනවා. ඔය අතර මට වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා අබ්දුල් ශ්‍රීනිවාස්ට කියනවා. ශ්‍රීනිවාසේ ඩියුටිය මුරලිට සහ පණ්ඩුට පවරනවා. එහෙමයි කියලා ශ්‍රීනිවාස් තේ එකක් බොන්න යනවා. අබ්දුල් වොෂ්රූම් එකට ගිහිලා ආවට පස්සේ වෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්. පණ්ඩු මුරලිට කියනවා අබ්දුල්ලා බස් එකට අරගෙන යන්න මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම් කියලා. එහෙම කියලා ගිය පණ්ඩු එළියේ ඉන්න බීපු මිනිසුත් එක්ක රණ්ඩුවට පැටලෙනවා. එතෙන්දී පණ්ඩුව පොලිස් නිලධාරියෙක් විදිහට අඳුර ගන්න වටේ ඉන්න කට්ටියට බැරි වෙනවා. ඒ නිසා එතන ඉන්න ගොඩක් දෙනෙක් පණ්ඩුවට පහර දෙන්න උත්සාහ කරනවා. ඒක දැකපු මුරලිට උන් හිටි තැන අමතක වෙනවා. දුවගෙන ඇවිත් පණ්ඩුව බේර ගන්න උත්සාහ කරනවා. මුරලි ඉන්නේ සිවිල් පිට නිසා මුරලිට එච්චර ඒක ලේසි වෙන්නේ නැහැ. අන්තිමට යුනිෆෝම් එක පිටින් ඉනකොට ශ්‍රීනිවාස් එතනට ඇවිත් රණ්ඩුව පාලනය කරනවා. එතකොට තමයි ශ්‍රීනිවාස් අහන්නේ කෝ සැකකාරයා කියලා. එතකොට මේ තුන් දෙනාම බස් එක තිබුණ තැනට ගියා. ඒ වෙනකොට කර්නූල් වලට යන බස් එකත් විනාඩි 5කට කලින් පිටත් වෙලා. අබ්දුල් විතරක් නෙමෙයි මාංචු කුටම ඒ වගේම මේ තුන් දෙනාම බෑග් සහ තුවක්කු රථයේ ඇතුලේ. මේ හැම දේම එක කර කියා ගන්න දෙයක් නැතුව ශ්‍රීනිවාස්ට වෙන්නේ වෙනත් බස් රථයකින් කර්නූල් වලට යන බස් එක ලුහුමදින්න. අන්තිමේදී කර්නූල් වලට යන බස් එක නවත්ත ගන්න පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. හැබැයි කවුරුත් නොහිතපු විදිහට ඒ බස් එක ඇතුලේ අබ්දුල් වගේම මේ තුන් දෙනාට අයිති සියලු දේත් අතුරුදහන් වෙලා තිබුණේ. ශ්‍රීනිවාස්ට එරෙහි පරීක්ෂණයක් යන අතරතුර මේ සිදුවීම නිසා ශ්‍රීනිවාස් තමන්ගේ ජොබ් එක ගැන බයෙන් තමයි ඉන්නේ. මේකත් එක්කම ශ්‍රීනිවාස් තීරණය කරනවා ළඟම තියෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. එහෙම හිතලා තුන් දෙනාම පාරේ යන වාහනයකට අත දාලා ළඟම තියෙන පොලිසියට යනවා. ඒ වෙලාවේ තමයි වුන් තුන් දෙනා දකින්නේ අබ්දුල්ගේ පොලිසියේ ඉන්නවා කියලා. එතනදී පොලිස් නිලධාරීන් මුරලිට සහ පණ්ඩුට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. සිවිල් පිටින් ඉඳලා කරන දේවල් වලට ඒ වගේම පොලිසිය ඉහළ නිලධාරියා දැනගන්නවා පණ්ඩු සහ මුරලි ඒ වෙලාවේ බීමත්ව ඉන්නේ කියලා. උසස් පොලිස් නිලධාරියා පණ්ඩුගෙන් අහනවා තුවක්කුවේ විස්තර වගේ මුණ්ඩවල විස්තර. පණ්ඩු කියනවා උණ්ඩ ටික වෙනම නැහැ. ඒ සේරම තුවක්කුවේ ලෝඩ් කරලායි තියෙන්නේ කියලා. එතකොට මේ උසස් පොලිස් නිලධාරියා අහන්නේ බස් එකේ එක යන්න තුවක්කුව ලෝඩ් කරගෙන යන්න තහනම් කියලා දන්නේ නැද්ද? තමුන්ගේ ලොක්කවත් තමුන්ට මේ ගැන කියලා නැද්ද? කියලා මේ උසස් පොලිස් නිලධාරියා පණ්ඩුගෙන් අහනවා. ඒ ගහන් ඉඳලා පණ්ඩු දෙන උත්තරය මුළු පොලිසියටම ටික වෙලාවක් නිහඬ වෙන්න උත්තරයක්. සර් මේ කොල්ලා මුස්ලිම්. ඒ නිසා තමයි මම තුවක්කු උණ්ඩ ලෝඩ් කරගෙන ගියේ කියලා පණ්ඩු නිලධාරියාට කියනවා. මේ දේ අහලා ගොඩක්ම අවුල් යන මේ නිලධාරියා කියනවා ඒ කොල්ලා විතරක් නෙමෙයි මමත් මුස්ලිම්. තමුස එහෙනම් ওই තුවක්කු අරගෙන මට වෙඩි තියනවා කියලා සැරෙන් මේ පොලිස් නිලධාරියා පණ්ඩුට කියනවා. ඒකත් එක්කම පොලිස් නිලධාරියා කලකිරීමෙන් වගේ කියනවා අබ්දුල්ලත් අරගෙන මේ පොලිසියෙන් ඉක්මනටම පිටත් වෙන්න කියලා. අබ්දුල් අරගෙන ශ්‍රීනිවාස් ඇතුළු මේ නිලධාරීන් කර්නූල් වලට යන්න පිටත් වෙනවා. එහිදී යාලට ලොරියක් හම්බෙලා ඒ ලොරියට අත දාලා මේ කට්ටිය මේ ලොරියට නගිනවා. එතෙන්දී ශ්‍රීනිවාස් අබ්දුල්ගෙන් අහනවා ඇයි උසාවියට යන වෙලාවේ මාංචු ගලවලා එක්කන් යන්න කියලා කිව්වේ. එතකොට අබ්දුල් කියනවා සර් එදාට මගේ ගෑනු ළමයා උසාවියට එනවා. ඒ නිසා තමයි මම ඒ ඉල්ලීම කරේ. ඒත් එක්කම ශ්‍රීනිවාස් අහන්නේ ඇයි මිනිමරුම් චෝදනාවකට හිරේ ගියේ තමුන් කාවද මැරුවේ එතකොට. ආයෙත් අබ්දුල්ගේ අතීත සිද්ධියට අපි එක්කගෙන යනවා. අබ්දුල්ගේ කලාගේ ආදරේ හොර රහසේ මෙච්චර කල් කරගෙන ගියත් සිද්ධ වුණ ප්‍රශ්න එක ගෙවල් දෙකේම මේ සම්බන්ධය ගැන හොයන්න පටන් අරන්. කලාගෙන යන කලාගෙන් ප්‍රශ්න අහද්දී අනෙක් පැත්තෙන් අබ්දුල්ගේ අම්මා අබ්දුල්ගෙන් ප්‍රශ්න අහනවා. කලා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඒ වෙලාවේ කලාගේ තාත්තා මේ සම්බන්ධය ආරංචි වෙලා ආපු කේන්තියත් එක්ක අබ්දුල්ට හොඳටම පහර දෙනවා. අබ්දුල්ගේ අම්මා මේ රණ්ඩුව නවත්තන්න උත්සාහ කළත් අම්මට පාරවල් දෙකක් තුනක් වැදිලා අම්මවත් ඇදගෙන වැටෙනවා. ඒක දරා ගන්න බැරි වුණ අබ්දුල් කලාගේ තාත්තට මාරාන්තික පාරක් එල්ල කරනවා. තමන්ගේ අම්මව ළඟම තියෙන රෝහලට අරගෙන යන අබ්දුල්ගෙන් ඩොක්ටර් අහනවා මොකක් නිසාද මෙහෙම දෙයක් වුණේ කියලා. අබ්දුල් කියනවා හරකෙක් කනලා තමයි මෙහෙම වුණේ කියලා. එදා අබ්දුල් හොස්පිටල් එකේ ඉඳලා උදේ අම්මට ඇඳුම් වගේක් ගේන්න හොස්පිටල් එකෙන් එළියට යද්දි තමයි දන්නේ කලාගේ තාත්තා ඊයේ රෑ එයා ගහපු පාරක් නිසා මැරිලයි කියලා. පවුලේ අනිත් අය ඒ වෙද්දි දන්නේ නැහැ පහර එල්ල කරේ අබ්දුල් කියලා. අබ්දුල් කාටවත් නොකියාම ගිහිල්ලා පොලිසියට බාර වෙනවා. ඊළඟට අපිට පේන්නේ වර්තමානයේ ශ්‍රීනිවාස් අබ්දුල්ෙන් අහනවා පොලිසියට බාර වුණා කියලා දැනගත්තට පස්සේ කලා ඇයි තමන්ගේ තාත්තව මරපු තමන්ව බලන්න උසාවියට එන්නේ. එතකොට අබ්දුල් කියනවා නෑ සර් මම කලාගේ තාත්තව හිතලා මැරුවේ නෑ. අම්මට ගහදියාව බේරන්න ගිහින් තමයි මේ දේ සිද්ධ වුණේ කියලා. කලා දන්නවා. ඒ වගේම සර් කලාවයි මාවයි වෙන් කරන්න කලාගේ පැත්තේ අය
ඇයව ප්‍රධාන සාක්ෂිකාරියක් කරලා තිබ්බා. ඒ මොන දේ වුණත් කලා මාත් එක්ක දිගටම හිටියා. හැමදාම මාව බලන්න නඩු දවසට උසාවියට ආවා. දිගින් දිගටම අබ්දුල් ශ්‍රීනිවාස්ගෙන් ඉල්ලුවේ උසාවි දවසට මාංචු නැතුව අරගෙන යන්න කියලා. පහුවදා උදේම අබ්දුල් ලෑස්ති කරලා රාජකාරිය පැවරුනේ මුරලි සහ පණ්ඩුට. අබ්දුල් උසාවියට රැගෙන යන හදන අවස්ථාවේ මුරලි අබ්දුල්ට මාංචු දාන්න කටයුතු කළා. ඒ ශ්‍රීනිවාසයේ ගැලවීමට තීරණය කළේ අබ්දුල්ට ඊයේ රෑ පැනලා යන අවස්ථාව තිබිලත් එහෙම නොකරපු නිසාත් අබ්දුල්ගේ ජීවිත කතාව ශ්‍රීනිවාස ඇහුව නිසාත් උසාවියට රැගෙන ගිය අබ්දුල්ට කලාව හම්බුන මොහොතේ ගොඩක් සතුට ගෙන දෙන අවස්ථාවක් වුණා. ඊට හේතුව පළමු වතාවට මාංචු කුට්ටම නොමැතිව තමා ආදරවන්තියව හමු වෙන අවස්ථාවක් ලැබීම. ඒ වගේම අබ්දුල්ට සහ කලාට නිදහසේ කතා කිරීමට ඉඩ සලසා දුන් ශ්‍රීනිවාස් මේ දෙන්නගෙන් ඇහුවේ මෙච්චර කාලයක් ඇයි ලෝය කෙනෙක් එක්ක මේ දඩුව කතා කරන්නේ නැත්තේ කියලා. එතෙන්දී අබ්දුල් කිව්වා එයා මුස්ලිම් නිසා කිසිම ලෝය කෙනෙක් කතා කරන්න ආවේ නැහැ කියලා. හැම දෙයක් ගැනම අනුකම්පාවෙන් බලා ශ්‍රීනිවාස් අබ්දුල්ට කියන්නේ උසාවි කූඩුවට නැග්ගට පස්සේ තමන් නිර්දෝෂී කියලා විනිසුරුවන්ට කියන්න. ඒ වගේම ලෝය කෙනෙක්ට දෙන සල්ලි නැති නිසා මට මේ වුණ අසාධාරණය ගැන කියන්න අවස්ථාවක් දෙන්න කියලා නඩුකාරතුමාගෙන් ඉල්ල ගන්න. එහෙම ශ්‍රීනිවාස් කිව්වත් අබ්දුල්ට ලොකු බයක් හිතෙනවා. වෙනදාට නඩුව අහද්දි කිසිම වචනයක් කතා නොකරපු අබ්දුල් අද කොහොමද නඩුකාරතුමා ඉස්සරහට ගිහිල්ලා එහෙම දෙයක් කියන්නේ කියලා. මේ ගැන කල්පනා කරපු ශ්‍රීනිවාස් අබ්දුල්ට අමතරව කලාවත් නඩුකාරතුමාගේ කාමරයට යවුවා. ඒ සියලු ප්‍රශ්න කතා කරන්න කියලා දෙන්නම ධෛර්යමත් කරමින් ඔවුන්ගේ වාරයේ පැමිණි පසු දෙදෙනා ගොස් සියලු දේ නඩුකාරතුමා එක්ක කතා කිරීමට හැකියාව ලැබුණා. හැබැයි ශ්‍රීනිවාස් නම් එළියේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ අනෙක් නඩුව අහන්න ආපු අයගෙන් මොකද වෙනදා විනාඩියෙන් දෙකකින් ඉවර වෙන නඩුවාර අද පැය 3-4ක් ගියා. ඒ වගේම අනෙත් නඩුව අහන්න තියෙන වෙලාවේ මේ දෙන වෙනුවෙන් අනෙත් අයට කැප කරන්න සිද්ධ වුණා. මෙතෙන්දි සිදුවන වැදගත්ම දේ තමයි වෙනත් නඩුවාරවලදී නඩුකාරතුමාගේ කාමරයට පැමිණිය හැකි සැකකාරුට පමණයි. නමුත් අද සැකකාරයට අමතරව සමීපතයෙකු සහ නඩුකාරතුමාගේ කාමරයට යෑම අනිත් කිසිම පොලිසියක් අනුමත කරන්නේ නැහැ. පැය කිහිපයකට පසු දෙදෙනා එළියට ඇවිත් ශ්‍රීනිවාස් ස්තුති කරේ අවුරුදු 5ක් මේ වෙනුවෙන් හිටපත් කාපු නිසා. ඊළඟ නඩුවාරයේදී මේ නඩුව අවසන් කර තීරණයක් දෙන්න නඩුකාරතුමා පොරොන්දු නිසායි. අබ්දුල් සහ කලා ඊළඟ නඩුවාරයේ එනතෙක් ඇගිලි ගැන හිටියත් නොසිතූ විදිහට ඊළඟ නඩු දවසේ තිබෙනදා ශ්‍රීනිවාස්ගේ විනය පරීක්ෂණයක් වැටලා තිබුණා. ඒ නිසා අබ්දුල් උසාවියට ගේන නියමුනේ වෙනත් නිලධාරීන් තිදෙනෙකුටයි. ඔය අතර කලා සේරම රෙදිත් අරගෙන ගෙදරින් පිටත් වෙද්දි එයාට වෙනම ප්‍රශ්නයක් වැටෙනවා. ඒ මස්සිනාගෙන්. මස්සිනාට ආරංචි වෙලා කලා යන්නේ අබ්දුල් බලන්න කියලා. ඒ නිසා ඔහු ගෙදර ලොකු රණ්ඩුවක් ඇති කර ගන්නවා. ඔය අතර අබ්දුල් උසාවියට රැගෙන ආවත් ඒ වෙනකොට කලා උසාවියට පැමිණ තිබුණේ නැහැ. ඒ වගේම ශ්‍රීනිවාස්ද උසාවියට පැමිණේ නැහැ. ඒ ගැන ගොඩක් කලබල වුණ අබ්දුල් බයෙන්ම උසාවි කූඩුවට නගිනවා. එතනදී නඩුව විභාගයට ගත්තේ කලින් නඩුවාරයේදී නඩු විභාගයට ගත් විනිසුරුතුමා නෙමෙයි. ඒ නිසා සුපුරුදු පරිදි මේ නඩුවාරේ කල් දැමීමට තීරණය කරනවා. ඒකත් එක්ක අබ්දුල්ගේ හිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. එතන පිස්සුවෙන් වගේ කෑ ගහනවා. එතෙන්ට ශ්‍රීනිවාස් හදිස්සියෙම ඇවිත් නඩුකාරතුමාට විස්තරය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. නඩුකාරතුමා ශ්‍රීනිවාස්ට දොස් කිව්වේ තමන්ට නඩු කියන්න අවසර දුන්නේ කවුද? මමයි මෙතන තීන්දුව දෙන්නේ කියලා. අවසානයේ අබ්දුල්ගේ සියල්ල සුන් වෙලා මාංචු පිටින් යලිත් රැගෙන යද්දී ඔහු පොලිසියෙන් පැනලා දුවන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට ලොකු දුරක් යන්න ලැබෙන්නේ නැහැ. ඔහු යලිත් පොලිසියට අහු වෙනවා. ඒ හැම වෙලාවකම ශ්‍රීනිවාස් අබ්දුල්ව බේරගන්න උත්සාහ කළත් ඒ හැම අවස්ථාවන් වලදීම ශ්‍රීනිවාස්ට ඒක කරගන්න වෙන්නේ නැහැ. මොකද නඩුකාරතුමාගේ තීන්දුවත් සමග ඒ පොලිස් නිලධාරීනු ශ්‍රීනිවාස්ට එරෙහිව තමයි කටයුතු කරන්නේ. ඔය අතර ගෙදරින් පැනලා ආපු කලා බස් එකේ යනවා දැක්ක අබ්දුල් කලාට කතා කරද්දි හදිසියෙම බස් එක නවත්තලා කලා පාර මාරු වෙන්න උත්සාහ කරපු වෙලාවේදී අබ්දුල් දකිනවා කලාව අනිත් පැත්තෙන් ආව බස් එක වදිනවා. ඒ මොහොතේ අබ්දුල් බැගෑපත්ව ඉල්ලනවා මට එතෙන්ට යන්න අවස්ථාවක් දෙන්න කියලා. එම පොලිස් නිලධාරීන් අබ්දුල්ව තීරෝධ රථයක දමා රැගෙන යාමට කටයුතු කරනවා. ඒ මොහොතේ ශ්‍රීනිවාස් අනතුරට ලක් වූ ස්ථානට දුවගෙන යනවත් එක්කම ඔහුට දකින්න ලැබුණේ සීසීකඩ විසිරී තිබුණු රෙදි කෑලි තොගයක්. ඊට පස්සේ අපිට පෙනෙන්නේ පොලිස් ස්ථානයේ ශ්‍රීනිවාස්ගේ ආරාධනෙන් අබ්දුල්ව රැගෙන එන ආකාරයයි. එතෙන්දී අබ්දුල් ශ්‍රීනිවාස්ගේ ළඟට ඇවිත් බදාගෙන අඬන්න පටන් ගන්නවා. එතකොට තමයි ශ්‍රීනිවාස් කියන්නේ අබ්දුල්ට එදා සිදුණු අනතුරෙන් කලා මිය ගියේ නැති බව. ඒත් එක්කම අබ්දුල් ළඟට එන කලා ගොඩක් සතුටින් අබ්දුල්ව වැළඳගන්නේ. ශ්‍රීනිවාස්ගේ ඇස්වල කඳුලක් එක් කරන්නේ මෙන්න මේ සිදුවීම නිසා. ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන සංවේදී අවසානයක් තියෙන මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. මේ ෆිල්ම් එක ලස්සනයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි ඉස්සරහට ඔයාලට හොඳම ෆිල්ම් රිවිව්ස් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් ෆිල්ම් රිවිව් එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.